welcome back to my YouTube channel. හැමෝවම හරි මාදරෙන් මගේ YouTube channel එකට අදත් පිළිගන්නවා. In today's vlog, I'm taking you along to show how we celebrate my friend's birthday party. Hope you enjoy it. මම මේ vlog එක හදන්නේ මගේ යාළුවගේ birthday එක දවසේ, birthday එකට කලින් දවසේ video clips ටිකක් එකට එකතු කරලා. රුවිනි තමයි birthday girl. එයාගේ birthday එක හෙට තියෙන්නේ. ඉතින් එයා අද මට කතා කරා එයා එක shopping කරන්න යන්න එන්න කියලා. මම වැඩි ආස නැහැ shopping කරන්න. හැබැයි ඉතින් රුවිනි කතා කර හින්දා ටුක් එකක් දාගෙන අපි දෙන්න එක shopping කරන්න ගියා. හෙට තියෙන රුවිනිගේ birthday එකට යාළුවෝ කවුරුත් එකතු වෙලා birthday party එකක් organize කරා. යව surprise කරන්න ඕනි හින්දා. හැබැයි රුවිනි ඒ ගැන දන්නේ නැහැ. කොහොම වුණත් රුවින් දැන් යන ගමන් මට එයාගේ birthday එක බව නොකියා කී ගියේ. හැබැයි මම ඒක තේරුන්නේ නැහැ වගේම හිටියා යව හෙට surprise කරන්න ඕනි නිසා. මම දැන් මේ යන ගමන් හිත යන්නේ හෙට තියෙන birthday party එක නිසා රුවිනි කොච්චරනම් සතුටු වේවිද කියලා. ලස්සන හදවත් තියෙන මිනිස්සු හැමදාම සතුටින් hina වෙලාම ඉන්න ඕනි. එයාලගේ hina වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද මං ඒ දේ අනිවාර්යෙන්ම කරනවා. සාමාන්‍යයෙන් ගෑන් ළමයි ගොඩාක් ආසයි shopping කරන්න. හැබැයි මම නම් වැඩි ආස නැහැ shopping යන්න. මං ගියත් ඉක්මනට තියෙන දෙයක් අරගෙන එන්න තමයි try කරන්නේ. මම වැඩි වෙලාවක් shopping කර ඉන්න නම් කැමති නැහැ. හැබැයි රුවිනි කියන්නේ ඒකට හාත්පසින්ම වෙනස් කමෙන්. එයා ගොඩාක් කැමති shopping කරන්න. ඉතින් ගියාට පස්සේ හැම එකම බල එයා ආස දේවල් හැම එකම බලලා එයාට හිතෙන හැම දෙයක්ම අරගෙන එන්න විදිය එක්කෙනා තමයි රුවිනි කියන්නේ. ඉතින් එයාත් එක්ක shopping යනවා කියන්නේ මගේ දවසේ භාගයක්ම ඉවරයි. රුවිනිත් එක්ක shopping කරනවා කියන්නේ ආගේ පස්සෙන් හැමතිස්සෙම යන්න ඕන. මොකද එයා මොනවා හරි ගත්තු ගමන් අහනවා. අක්කී මේක මට ලස්සනයිද? මේ කලර් එක මට මැච් වෙනවද? කී අහනවා. ඉතින් එයාගේ පස්සෙන් ගිහිල්ලම මගේ කකුල් දෙක රිදෙන හින්දා මං කෝ මම වාඩි වෙලා ඉන්නම්. ඔයා බලලා ඉන්න කියලා. එතකොට මූණ නම් එල්ල ගත්තා. මොකද එයාට මගෙන් අහන්න විදියක් නැහෙනි මම වාඩි වෙලා ඉද්දී මේක හොඳයිද කියලා. කොහොම වුණත් වැඩි වෙලා වාඩි වෙලා ඉන්න නම් දුන්නේ නැහැ. ආයිමත් මන් ළඟට ඇවිල්ලා මාව එක්කගෙන ගියා එයා. පැය ගානක් ඔන්න ඔය විදිහට shopping කරලා හවස් වෙලා තමයි අපි දෙන බෝඩිමට ගියේ. Today's
මේ විදියට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉවර වෙලා හවස මමයි රුවිනි පන්සල් ගියා. ඉර බැහැන් යන හවස් අරුවක බෝකොළ හොළඟට හෙළවෙන සද්දය අහගෙන බෝගහ යටට වෙලා ජීවිතේ ආපස්සට හිත ඉන්න එක තරම් මගේ ජීවිතයේ සැනසීමක් මට කවදාවත් ලැබිලා නැහැ. ඉතින් අද වගේ සතුටු දවසක මමයි රුවිනී තීරණය කරේ ඒකමයි පන්සලට යන්න කියලා. පන්සල් ගිහින් ඉවර වෙලා අපි බෝඩිමට ආවා. අද රෑ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මට හිතුණා මේ vlog එකේ අවසානයේ ඇඩ් කරන්න ඕනි කියලා because it's so funny. දැන් වෙලාව 12:50. අපේ රුවිනට කන්න ඕනි කියලා හිතුණොත් එයා වෙලාවක් බලන්නේ නැහැ. උදේද දවල්ද රෑද ලෙක්චර්ස් වලදී එයා ඒක බලන්නේ නැහැ. දැන් පේනවනේ රෑ 12:50යි. එයාට කන්න ඕනි කියලා හිතුණා. එයා දැන් ඔය උයන ගමන් ඉන්නේ. නෑ මම එහෙම වීඩියෝ කරනවා. ඒ වුණාට මම කැමති එයාව වීඩියෝ කරලා දාන්න. ඉස්සෙල්ලා vlog එකෙන් මම එයාව චාටර් කරලා දාව කියලා මට බැන්නා. එයා කැමම දාන්න ඒව වයිරල් යනවා. රුවිනි say hi. Okay hi තමයි මදුරුක් කරනවා. හැමෝටම හැමදාම සතුටින් hina වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට මම මගේ vlog එක මෙතනින් නතර කරනවා. Bye, see you. Thank you for watching. We will meet again.